උදෙන්ම නැගිටලා කෑම ඔක්කොම ලෑස්ති කරගත්තා මගට කන්න. මොකද අපිට ටිකක් දුරට යන්න තිබුණා. ගිය ගමන්ම කන්නත් බැරි වෙන එකේ යන ගමන් මගදි කන්න තමයි කෑම ලෑස්ති කරගත්තේ. නැත්තම් පැටව දෙන්න බැඩගින්නේනේ. ඉතින් අපි ඇඳුම් ලෑස්ති කරගත්තා. ස්විමින් කිට්, ටවල්ස්, ආයි මැඳගෙන එන්නත් ඇඳුම් 4 දෙනාගේ මේවා වෙන වෙනම තමයි පැක් කරගත්තේ. අපි මේ යන්නේ කොහෙද කියලා දන්නවද? අපි මේ යන්නේ ලෙෂර් වර්ල්ඩ් එකට. මේ යන්නේ ඇත්තටම කිව්වොත් දෙවෙනි පාරට. දෙන්නටම මාරම සතුටුයි. අපි ගියේ කුලියට කාර් එකක් අරගෙන. මොකද පපා කැට් අපේ කාර් එක ඩ්‍රයිව් කරගෙන ගියා නම් පපා කැට්ටත් මහන්සියිනේ. එතකොට ගමන විනෝද වෙන්න බැරි වෙනවනේ. ගමනට අපි දැන් සියල්ලම සූදානම්. කාර් එක එනකන් තමයි අපි මේ බලාගෙන ඉන්නේ. ඕන්න එහෙනම් කාර් එකත් ආවා. අපි දැන් යන්නයි හදන්නේ. පැංචා කැට් සහ චුට්ටා කැට් නම් ඉන්නේ පුදුම තරම් සතුටින්. යන අතරේදී අපි ගෙනාව කෑම ටිකින් ටික කෑවා. එතනට යන්න තියෙන සතුටට දෙන්නට නම් කන්නත් ඕනි නෑ වගේ. අපි ලෙෂර් වර්ල්ඩ් එකට ඔන්න ආවා. පපා කැට් ගිහිල්ලා ඇතුල් වෙන තැන කවුන්ටර් එකෙන් 4 දෙනාටම ටිකට්ස් ගත්තා. අපි ඇතුළට ගියා. ගියා නෙමෙයි. මේ දෙන්න නම් දිව්වා. දෙන්නටම මාර සතුටුයි. දෙන්න ඇති තරම් ඔන්චිලි පැද්දා. සීසෝත් පැද්දා. වැඩිම වෙලාවක් නම් හිටියේ ස්විමින් pool වල. හොඳටම ස්විම් කරා. වතුර උඩ දදා වතුර යට ගිලුණා. වතුර ඇතුලේ ඕන තරම් සෙල්ලම් කරා. ඇත්ති තරමින් විනෝද වුණා. ඊට පස්සේ ස්ලයිඩින් බෝඩ් එකෙන් ලිස්සලා කෙලින්ම ඇවිත් pool එකට වැටෙනවා. ආයෙත් නැගලා ආයෙත් ඇවිත් ආයෙත් pool එකට වැටෙනවා. මේ දෙන්නට මේ සෙල්ලමින්තර ලෝකයක් නෑ වගේ. හවස් වෙද්දී දෙන්නට හොඳටම බඩගිනි. මමා කැට්ටයි පපා කැට්ටයිත් බඩගිනි. ඒක නිසා ඒකේ තියෙන කෑම කඩ වලින් දෙන්න කන්න කැමති කෑම අරගෙන 4 දෙනාම බිම වාඩි වෙලා හරිම විනෝදෙන් කෑම කෑවා. චුට්ටට අන්තිමට අයිස්ක්‍රීම් උත් ඕනි වුණා. ඒ නිසා දෙන්නම අයිස්ක්‍රීම් උත් කෑවා. අන්තිමට මෙරි ගෝ රවුන්ඩ් එකෙත් ගියා. ඒකත් හරිම විනෝදයි. අන්තිමට ඔන්න අපි ගෙදර ආවා. එනකොට නම් ටිකක් රෑ වුණා. ඒදි පැටව දෙන්න හොඳටම නිදි. මොකද ඒ දෙන්න හවස තිස්සේ දඟලලා මහන්සියට එහෙම්මම නිින්ද ගිහිල්ලා. ඕන්න ඔහොම තමයි අපේ ලෙෂර් වර්ල්ඩ් ගමන නිමා වුනේ.